අඩුවට ජපන් වාහන නම් පාව් දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව නරඹන සිළු දෙනාට. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් වෙන වාහනයක් තමයි Nissan Days කියන්නේ. ඉතින් Nissan Days 660cc කාණ්ඩේ ටිකක් ඉහළින් ඉන්න වාහනයක්. ලංකාව ඇතුලේ බොහොම ජනප්‍රිය වාහනයක්. ඉතින් මේ ඔක්තෝබර් මාසයේ අවසානයේ අලුත්ම ප්‍රයිස් අප්ඩේට් එක තමයි අද අපි අරන් එන්නේ. මේ ඔක්ෂන් ප්‍රයිස් මිල අඩුවීමත් එක්ක ලංකාවට ගේන්න පුළුවන් අවම මිල සහ මිල අඩුවීම මොකක්ද කියලා තමයි කියන්නේ. ඉතින් Nissan Days ගත්තාම මේකේ 2023 24 25 කියන මාදිලි වල නිෂ්පාදනය කරනවා. මේකේ මූලික වශයෙන් ඔක්ෂන් වල සහ ලංකාවට මාකට් තියෙන මාදිලි ගත්තොත් Nissan Days X grade කියලා එනවා බේස් ග්‍රේඩ් එක. ඊට පස්සේ එනවා Highway Star X කියලා හයිබ්‍රිඩ් version එක. ඊට පස්සේ එනවා Highway Star X Pro Pilot Edition high grade එක විදිහට. ඊටත් අමතරව එනවා මේකේ G Turbo Edition එකක් hybrid turbo edition එකක්. ඔය විදිහට තමයි මේකේ තියෙන්නේ. මේකේ කලර්ස් ගත්තොත් pearl white, black, silver, red වගේ කලර්ස් එනවා. ඊට පස්සේ orange කලර් එකකුත් එනවා. ඊට පස්සේ එනවා two tone colours, black and white, black and orange වගේ කලර්ස් වලින් ලොකුම ලස්සන පෙනුමක් තියෙන වාහනයක් තමයි මේ Nissan Days K car category තමයි තියෙන්නේ. ඉතින් අපි මේ අද සඳහන් කරන මිලට ඔයගලන්ට මේ වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපේ දිනුමෝටෝ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. comment section එකේ දාලා තියෙනවා link එක. ඒ හරහා සම්බන්ධ වෙලා full LC කමිටිය යටතේ වසර දෙකක වක්කීමක් සහිත ඔයගලන්ට මේ වාහනේ ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ 660cc DOHC 3 cylinder petrol engine එකක් තමයි එන්නේ. horsepower 48යි, torque එක Newton meter 56යි. ඊට පස්සේ මේක turbo model එකක් එනවා. ඒකේ horsepower 64යි, torque එක Newton meter 100යි. ඉතින් මේකේ front wheel drive වාහනයක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. fuel economy ගැන කතා කරොත් standard normal petrol එකේ ලීටර කිලෝමීටර් 18ත් 22ත් අතර ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මයිල් හයිබ්‍රිඩ් මොඩල් එකේ තියෙනවා ලීටර කිලෝමීටර් 22ත් 26ත් අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ටර්බෝ මොඩල් එකේ ලීටර කිලෝමීටර් 16ත් 20ත් අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ජපාන් ස්ටෑන්ඩඩ් වලට අනුව තියෙන ලංකා ගර්ෂණ එක බලපුවම ලීටර කිලෝමීටර් 18ත් 24ත් අතර ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ගොඩක් වෙලාට බජට් ග්‍රේඩ් එක තමයි Nissan Days X grade එක. ඊට පස්සේ Highway Star X mid range එක විදිහට එනවා. Highway Star X Pro Pilot Edition එක high grade එක විදිහට එනවා. ඔය විදිහට තමයි මාදිලි ටික තියෙන්නේ. ඉතින් safety පැත්තෙනුත් මේකේ ගොඩක් improve කරපු වාහනයක්. interior පැත්තෙත් ගොඩක් හොඳ ඉඩක් තියෙන, headroom එකක් තියෙන, leg space එකක් තියෙන පවුලේ වාහනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහනයක් මේකේ. luxury feel එකක් ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු වාහනේ මිල ගණන් කොහොමද කියලා. මුලින්ම 2023 වර්ෂයට යමු. Nissan Days S grade එක minimum auction price ජපාන් yen 8,85,000යි. maximum Japan yen 1.1 million, auction rate 4.5 නැත්නම් 5 කිලෝමීටර් 10,000ට අඩුවෙන් දාවනික ප්‍රතියක් සාමාන්‍යයෙන් සියලුම ටැක්ස් සහ ගීරින් චාර්ජස් එක මිල පරාසයට උපහාම එන්නේ 64,000ත් 72,000ත් අතර පරාසයක්. ඉතින් අපිට එවරේජ් ප්‍රයිස් එක ගන්න පුළුවන් 68,000ක් විදියට Nissan Days X grade 2023. ඊට පස්සේ අපි Nissan Days S grade Highway Star X mild hybrid system එකේ එන වාහනේ 2023. මේකේ minimum auction price වල තියෙන්නේ ජපාන් yen 1 million වලට ආසන්නව, auction gate 5 තියෙන කිලෝමීටර් 14,000 විතර ධාවනය කරපු, maximum වල තියෙන ජපාන් yen 1.2 million වලට, auction gate 4.5 කිලෝමීටර් 6,000ක්. ඉතින් මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ 70,000ත් 75,000ත් අතර පරාසයක්. ඉතින් අපේ average price එකක් ගන්න පුළුවන් 72,000ක් විදියට Nissan Days Highway Star X 2023. ඊට පස්සේ යමු Nissan Days Highway Star G Turbo Pro Pilot Edition එක. මේක ගොඩක් අමාරු හොයාගන්න, නමුත් සුපිරිම වාහනයක්. මේකේ minimum auction price වල තියෙන ජපාන් yen 1.2 million වලට, maximum වල තියෙන ජපාන් yen 1.4 million වලට. මේකේ මිල පරාසය අදපුවාම එන්නේ 75,000ත් 81,ත් අතර පරාසයක්. ඉතින් මේ වාහනේ ටිකක් auction වලට එනවා අඩුයි, නමුත් ආපු ගමන් ශනිකව විකිනවා. මොකද මේ වාහනේ තරම් හොඳ මාකට් එකක් තියෙනවා. ඊට පස්සේ යමු Nissan Days 2024 පැත්තට. මේකේ මූලික වෙනවා X grade එක minimum auction price ජපාන් yen 9,45,000යි, maximum ජපාන් yen 1.2 million. මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ 66,000ත් 76,000ත් අතර පරාසයක්. ඉතින් අපිට average price එක ගන්න පුළුවන් 71,ක් විදියට. ඊට පස්සේ Nissan Days Highway Star X 2024 මේකේ sold වෙලා තියෙන ජපාන් yen 1.1 million වලට minimum sold වෙලා තියෙන, maximum sold වෙලා තියෙන ජපාන් yen 1.35 million වලට.
මේකේ මිල පරාසය අදපුවාම එන්නේ ලක්ෂ 73ත් ලක්ෂ 80ත් අතර පරාසයක්. ඉතින් එවරේජ් ප්‍රයිස් එක ගන්න පුළුවන් ලක්ෂ 76මාරක් විදියට Nissan Days Highway Star X 2024. ඊට හයි ග්‍රේඩ් එක තියෙනවා Nissan Days Highway Star X Pro Pilot Edition එක 2024. මිනිමම් ඔක්ෂන් ප්‍රයිස් ජපාන් yen 1.2 මිලියන්, මැක්සිමම් සෝල්ඩ් ලා තියෙන ජපාන් yen 1.4 මිලියන්. මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ ලක්ෂ 75මාරත් ලක්ෂ 83මාරත් අතර පරාසයක්. ඉතින් අපිට එවරේජ් ප්‍රයිස් එක ගන්න පුළුවන් ලක්ෂ 80ක් විදියට Nissan Days Highway Star X Pro Pilot Edition 2024. ඊට පස්සේ 2025 අලුත්ම version එක මේකේ X grade එක minimum auction price ජපාන් yen 1 million auction gate 5 තියෙන කිලෝමීටර් 1000ක් විතර ධාවනය කරපු maximum sold ලා තියෙන ජපාන් yen 1.24 million වලට auction gate 6 තියෙන කිලෝමීටර් 50000ක් විතර 5000ක් විතර ධාවනික ප්‍රත්‍යක්. ඉතින් මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ ලක්ෂ 70.5ත් ලක්ෂ 77ත් අතර. ඉතින් එවරේජ් ප්‍රයිස් එක අපිට ගන්න පුළුවන් ලක්ෂ 74ක් විදියට Nissan Days X 2025. ඊට පස්සේ යමු Nissan Days Highway Star X 2025 කියන මාදලිය මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එක තියෙන වාහනේ. මේකේ මිනිමම් ඔක්ෂන් ප්‍රයිස් ජපාන් yen 1.1 මිලියන් වලට ඔක්ෂන් ගේට් 4.5 කිලෝමීටර් 1000ක් විතර ධාවනික ප්‍රත්‍යක්. මැක්සිමම් සෝල්ඩ් ලා තියෙන ජපාන් yen 1.38 මිලියන් වලට ඔක්ෂන් ගේට් 6 තියෙන කිලෝමීටර් 4000ක් විතර ධාවනික ප්‍රත්‍යක්. ඉතින් මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ ලක්ෂ 73ත් ලක්ෂ 81ත් අතර පරාසයක්. ඉතින් අපිට එවරේජ් ප්‍රයිස් එක ගන්න පුළුවන් ලක්ෂ 77ක් විදියට Nissan Days Highway Star X 2025 කියන මොඩල් එක. ඊට පස්සේ යමු Nissan Days Highway Star X Pro Pilot Edition එක 2025. මේකෙත් මිනිමම් ඔක්ෂන් ප්‍රයිස් සෝල්ඩ් ලා තියෙන ජපාන් yen 1.3 මිලියන් වලට ආසන්නව, මැක්සිමම් සෝල්ඩ් ලා තියෙන ජපාන් yen 1.37 මිලියන් වලට ඔක්ෂන් ගේට් 5 නැත්නම් 6 තියෙන කිලෝමීටර් 1000ක් හෝ 6000ක් විතර අතර ධාවනික ප්‍රත්‍යක්. ඉතින් මේ දෙකේ මිල පරාසය අදපුවාම එන්නේ ලක්ෂ 78ත් ලක්ෂ 81ත් අතර පරාසයක්. ඉතින් එවරේජ් ප්‍රයිස් එක ලක්ෂ 80ක් විතර ගන්න පුළුවන් Nissan Days Highway Star X Pro Pilot Edition 2025. ඊට පස්සේ එනවා හයි ග්‍රේඩ් එක Nissan Days Highway Star X G Turbo Pro Pilot Edition. මේකේ මිනිමම් ඔක්ෂන් ප්‍රයිස් ජපාන් yen 1.3 මිලියන්, මැක්සිමම් ජපාන් yen 1.5 මිලියන්, ඔක්ෂන් ගේට් 5 තියෙන කිලෝමීටර් 10000ට අඩුවෙන් ධාවනික ප්‍රත්‍යක්. ඉතින් මේ දෙකේ මිල පරාසය අදපුවාම ඉන්නේ ලක්ෂ 78ත් ලක්ෂ 84ත් අතර පරාසයක්. ඉතින් එවරේජ් ප්‍රයිස් එක ගන්න පුළුවන් ලක්ෂ 82ක් විදියට Nissan Days Highway Star X G Turbo Pro Pilot Edition. ඉතින් ඔය විදිහට තමයි මේ Nissan Days වල ඔක්තෝබර් මාසයේ අවසානයේ අලුත් තත්ත්වය. ඉතින් මීට සති දෙකකට කලින් තිබ්බ ප්‍රයිස් වලට වඩා ආසන්න වශයෙන් ලක්ෂ 2.5ක විතර ප්‍රයිස් අඩුවීමක් වෙලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේ අවසානයේ හැම මාදිලියකකින්ම. ඉතින් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 64.5 ඉඳලා ලක්ෂ 84 දක්වා පරාසය තුල මේ වර්ෂ තුනේ ඕනම මාදිලියක් ලංකාවට ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට කරන් තියෙන අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් අපේ දිනිමෝටෝ WhatsApp group එකට සම්බන්ධ වෙලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. සුබ දවසක් සිදු වුණාට. වාහනවල ඇත්ත මිල දැනගන්නද? දිනුම channel එක බලන්න.